කොහොමද ළමයි හැමෝම හොඳින් ඉන්නවද? මම හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. ඔන්න ඉතින් මගේ යාළුවා මාස 2කට පස්සේ අහපව් කුවට් එකට ආවා. මං ඇහිල්ලා දවස් 2කටත් පස්සේ. ඉතින් අද නම් මට ගොඩාරියක්ම සතුටුයි. මොකද එයා ආව නිසා දැන් ඉතින් මට ලේසියෙන් මගේ වැඩ ටික කරගන්න පුළුවන්. ඊට පස්සේ එයා ඉන්දියාවෙන් එනකොට මෙන්න මේ වගේ කෑම ಜಾති තමයි අරගෙන ඇහිල්ලා තියෙන්නේ. මං හිතන්නේ මේ කජු අලුව වෙන්න ඇති. එහෙම නැත්නම් වෙන මොනවා හරිද කියලා නම් මං හරියටම කියන්න දන්නේ නැහැ. ඒකේ ටිකක් සීනි අඩුවෙන් තියෙන්නේ. ඊළඟට මෙන්න මේවා ලඩ්ඩු. මේක නම් මාර රසයි. මට මේකේ එන්නේ වැලිතලව රසක්. ඇත්තට මේක රසයි. මම ඒක කාලා බැලුවා. සමහර කැම තියෙන ඒවා නම් මම අඳුරන්නේ නෑ ඉන්දියාවේ. එයා ගොඩාරියක් කැම જાති අරගෙන ඇහිලා තිබුණා. ඉතින් එයා කැම ගෙනාවට පස්සේ මට කිව්වා කට්ටියට දෙන ඒවා බෙදන්න කියලා. ඉතින් ටික දෙනෙක් ඉන්න නිසා මම ඉන්නේ විදියට බෙදුවා. ඊළඟට මෙන්න මේ කෑම මේ ගුලි වල තියෙන්නේ රස මුං ඇට රසක් එන්නේ. එයා කිව්වා මේක හෙල්දි කෑමක් කියලා. ඉතින් මම දන්නේ නැහැ මොනවාද කියලා. හැබැයි ඉතින් මම කෑවා. ඒක තවුලක්ම නෑ. හැබැයි මට වැඩියෙන්ම රස ලඩ්ඩු. මේ තියෙන්නේ මුරුක්කු. ಜಾති දෙක තුනක් මෙයා මුරුක්කු අරගෙන ඇහිලා තිබ්බා. මේ රින් මුරුක්කු තිබ්බා. තව මේ තියෙන්නේ සියඹලා. එතකොට එයා ගොඩාරියක් කෑම අරගෙන ඇහිලා තිබ්බා. ඒවා අහපව් එයාට යවන්න තිබිලා තියෙනවා. මොකද බර ගේන්න බෑ කියලා. එයාට කිලෝ 17ක්ද කොහෙද ගේන්න පුළුවන් උනේ. ඒක පපඩම් වගේ එකක් කියලා එයා කිව්වා. ඊළඟට මේ තියෙන්නේ මුරුක්කු තමයි. මේකත් රසයි. මේකත් මං කාලා බැලුවා. ඉතින් මං මේවට වඩා ආසාවෙන් හිටියේ එයා අච්චාරු ගෙනකම්. ඇත්තට මෙයා ගොඩාක් අච්චාරු ಜಾති ගෙනහලා තිබුණා. මේකෙත් තියෙන්නේ අච්චාරු. ඊට පස්සේ මේ තියෙන්නේත් අච්චාරු එකක්. ඒකත් රසයි. මොකද මං ඉන්දියා අච්චාරු කන නිසා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තව එයා පැකට් 3ක අච්චාරු අරන් ඇහලා තිබ්බා. මම බෝටල් 3ක දාලා තිබ්බා ඒක. මේ තියෙන්නේ නෙල්ලි අච්චාරු. ඊට පස්සේ මේක කොළ වලින් හදපු අච්චාරු එකක්. ඊළඟට මේ තියෙන්නේ අඹ අච්චාරු එක. ඒකත් මාර රසයි. මොකද ඉන්දියාවේ අච්චාරු ඇත්තටම හරිම රසයි. ඉතින් ගොඩාරියක් තෙල් දානවා අන්න ඒකයි ප්‍රශ්නේ. මොකද එතකොට නරක වෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් එයා මෙන්න මේ විදිහට මට ටී-ෂර්ට් එකකුත් අරගෙන ඇහිලා තිබ්බා. ඊට පස්සේ යාළගේ අක්කා මට සාරියකුත් එවලා තිබ්බා. ඉතින් ඔන්න ඔහොම තමයි එයා ඇහිලා උනේ. එයා ගෙනාපු බඩු තමයි මේ. ඉතින් එනං ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම.